අද දවස විශේෂ ධර්ම දේශනාමය පින්කමක් සිදු කිරීමට මේ සඳෑ සමයේ කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ පින්කම සිදු කිරීම සඳහා මූලික දායකත්වය ලබා දෙන්න යෙදුනේ දැනට ඕමාන්වල රැකියාවේ නියුතුව සිටින ධම්මිකා කුමාරී මහත්මිය විසින් අපේ ඥාති සහෝදරිය අපේ පුංචි අම්මගේ පුතා දියණිය ඇය තමයි මේ පින්කම සිදු කර ගැනීමට කටයුතු සූදානම් කර ගන්න යෙදුනේ. ඇගේ අරමුණ බවට පත් උනේ සෙනෙහබර සහෝදරිය මීට මාස 3කට මත්තෙන් ජන්මාන්තරගත වුණා. ටීජී අනෝමා පුෂ්පකාන්ත මහත්මිය අපි සඳහන් කළේ රාණි අක්කා කියලා. ඇය අසනීප තත්ත්වයට පත් වෙලා අභාවයට පත් වුණා. ඇයට පුණ්‍යානුමෝදනා කිරීම ඊට වසරකට උඩදී සහෝදරයා මිය පරලෝ ගියා ටීජී පාලිත කුමාරසිරි මහත්මයා. ඒ වගේම අනුමා මහත්මියගේ පුතුණු කෙනෙක් රෝගාතුරව ඉඳලා මීට වසර 2කට උඩදී මිය පරලෝ ගියා කේඑම්ඩී සමන්ත ඉන්දික කුමාර ඒ තරුණ මහත්මයා මිය පරලෝ ගියා. ඒ වගේම සෙනෙහබර පියාණන් වසර 29ක් වෙනා ටීජී සිරිසේන මහත්මයා මිය පරලෝ ගිහිල්ලා. ස්වාමියා මිය පරලෝ ගියා ධම්මිකා මහත්මියගේ කේඑම්ඩී මයිකල් මහත්මයා අවුරුදු 11කට උඩදී රාණි මහත්මියගේ ස්වාමියා ඒ වගේම ධම්මිකා මහත්මියගේ ස්වාමියා අවුරුදු 28කට උඩදී TN පෙන්නකොන් මහත්මයා මිය පරලෝ ගියා. ඒ වගේම ඊට සමගාමීව පරම්පරාවේ මිය පරලෝ යන ටීජී ඥානසේන මහත්මයා, ටීජී පේසේන මහත්මයා, ටීජී ජයසේන මහත්මයා, ටීජී නිමල් චන්ද්‍රසිරි මහත්මයා, ටීජී සිසිර ධර්මසිරි මහත්මයා, ආර්.එම්. ප්‍රියංගනී රත්නායක මහත්මිය, ටීජී වෙලුන් සිල්ඤෝ මහත්මයා, ටීජී ජොසිනෝනා මහත්මිය, කේ.පී. යසෝහාමි මහත්මිය, ටීජී සයිමන් අප්පුහාමි මහත්මයා, ආර්.එම්. පීටර් මහත්මයා, ටීජී සෝම්පාල මහත්මයා, ටීජී කරුණාවතී මහත්මිය, ටීජී දයාවතී මහත්මිය, ටීජී කරුණාරත්න මහත්මයා, එච්.එම්. පිරිසිඤ්ඤෝ මහත්මයා, එස්.ඩී. විමලාවතී මහත්මිය, එච්.එම්. ගාමිණී චන්ද්‍රසිරි මහත්මයා, එස්.ඩී. ඥානසේන මහත්මයා, එස්.ඩී. සුමනාවතී මහත්මිය, එස්.ඩී. ගාමිණී සේනාධීර මහත්මයා කියන මේ පිරිස මිය පරලෝ යන්ට යෙදුණා. ඒ සෑම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීම ධම්මිකා මහත්මියගේ අරමුණක් බවට පත් වුණා. ඒ වගේම සෙනෙහබර මෑණියන් ටීජී ඥානති පාසිකා මාතාවට ආශිර්වාද කරන්නට, ඒ වගේම සෙනෙහබර ලොකු අම්මා ඊ නන්දාවතී පාසිකා මාතාවට ආශිර්වාද කරන්නට, සෙනෙහබර පුංචි අම්මා කේ.එම්. බිසෝමණිකේ පාසිකා මාතාව ආශිර්වාද කරන්නට, ඊට සමගාමීව ආර්.එම්. සෝමාවතී කුමාරිහාමි මහත්මිය, ටීජී අශෝක පද්මසිරි මහත්මයා, ටීජී නිර්මලා සන්ධ්‍යා රාණි මහත්මිය, ටීජී අජිත් උදේශාන්ත මහත්මයා, ටීජී ධම්මිකා කුමාරි මහත්මිය, ටීජී නයනා මල්කාන්ත මහත්මිය, ටීජී නදීෂා දිල්රුච් මහත්මිය, යමික් තක්සිලු පුතා, ටීජී කාන්ති චන්ද්‍රලතා මහත්මිය, ටීජී ලයනල් ප්‍රේමසිරි මහත්මයා, ටීජී රංජනී කුසුමලතා මහත්මිය, එච්.එම්. කේ. ශ්‍රියාවතී මහත්මිය, ටී.එච්.එම්. කරුණාරත්න මහත්මයා, ටීජී ආනන්ද ජීව කුමාර මහත්මයා, ටීජී ජයන්ත නන්දසිරි මහත්මයා, ටීජී සුමිත් කුමාර මහත්මයා කියන මේ සියලු දෙනාටම ආශිර්වාද පිණිස සිත ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් අම්මටත් පුංචි අම්මටත් ලොකු අම්මට ප්‍රධාන කරගත් මේ සියලු දෙනාටම ආශිර්වාද පිණිස අපේ ධම්මිකා කුමාරි මහත්මිය මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කර ගැනීමට කටයුතු සූදානම් කර ගන්නට යෙදුණා. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා අද දවසේදී අපගේ කාරුණික ආරාධනාව පිළි අරගෙන වැඩම කරන්නට යෙදුනේ මිගම ගුරුකාර මුල්ල විහාරාධිකාරී, ඒ වගේම ගුවන්විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම කතික අපේ
තෝරපිටියේ සරණ පණ්ඩිත හාමුදුරන් වහන්සේ උන්වහන්සේ මේ මොහොතේදී අපි තාමත් ගෞරවයෙන් දෙහත් වට්ටියක් පිළිගන්වලා මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්නට යෙදුණා. ඉතින් උන්වහන්සේ බොහොම කරුණාවෙන් අද දවසේ විවිධ ධර්ම දේශනා පින්කම් රසක් තියෙද්දී ඒ සියල්ල අමුවේ අපේ ආරාධනාවත් අහක දාන්න නැතුව උන්වහන්සේ අපේ ආරාධනාව සඳහා වැඩම කරන්නට යෙදුණා. ඉතින් අපි මේ වෙනුවෙන් වැඩම කිරීම ඉතාමත් ගෞරවයක් කොට සැලකනවා. උන්වහන්සේ විහාරස්ථ මහා සංඝරත්නය වෙනුවෙනුත් සියලුම දායක පින්තුන් වෙනුවෙනුත් ඒ වගේම අද පෙරවස් සමාදන් වෙලා සිටින්නා වූ උපාසක උපාසිකාවන් වෙනුවෙනුත් විශේෂයෙන් අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දෙන මේ පින්වත් සෑම දෙනාම වෙනුවෙන් තාමත් කාරුණිකව මේ මොහොතේ පිළිගන්නවා. සෑම දෙනාම සාදුකාරයක් පවත්වන්න. හොඳයි, එහෙමනම් කාලය අරගන්න නැතුව අපේ හාමුදුරුවන් වහන්සේට මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට උන්වහන්සේගේ සුමధుර ධර්ම දේශනාව සිදු කරන ලෙස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා. විහාරස්ථානී විහාරාධිපති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වරප්‍රමුඛ පූජනීය වන්දනීය පින්වත් ආර්ය මහා සංඝරත්නයේ නවසරයි උතුම් පොසොන් පුර 15ක් බොහෝ දවස නිමිති කරගෙන මේ විහාරස්ථානයේ තුල මේ උතුම් වූ පෙහෙවත් සමාදන් වුණු පින්වත් ඔබ හැම වෙනුවෙන් ඊ타මත්ම වටිනා කියන ධර්ම දේශනාමේ පින්කමක් ටීජී ධම්මිකා කුමාරී මහත්මියගේ මූලිකත්වයෙන් මේ විදිහට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන මොහොත. ඒ වගේම ටීජී අනෝමා පුෂ්පකාන්ති සහෝදරිය ටීජී පාලිත කුමාර සිරි සොහොයුරාට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කිරීමට ටීජී ඥානවතී මහත්මිය ආදරණීය අම්මා ඊ නන්දාවතී ලොකු අම්මා කේම් විසෝමැණිකේ පුංචි අම්මා ඇතුළු වර්ග පරම්පරානුගත මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, මේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව මේ විදිහට දේශනා කරනකොට මේ උතුම් වූ දේශනාව තුළින් මම අද ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ ජීවිතයේ ඔබට මට වටිනාම වස්තුවක් පිළිබඳව ඒ උත්තරීතර වූ ආදරණීය රත්තරන් අම්මා. නතං කම්මං කතං සාතු යං කත්වා අනුතප්පති යස්ස අස්සු මුකෝරෝදං විපාකං
පටිසේවති එනිසයි හොඳ නොහොඳ වටහා ගත යුත්තේ නිවැරදි මඟයි ඔබ තෝරා ගත යුත්තේ පව්කම් කළොත් සැනසීමක් නැහැඟැත්තේ යායුතු මඟ ඔබයි තෝරා ගත යුත්තේ පාපය ලෝවේ මලකඩයකි බැඳෙන සිතේ එය දියුණට ගියොත් සංහිඳී යාව නැතේ විමසිය යුතුය නීති ලෝකය හතර වාටේ පවසින් නොව පුරමු ජීවන නැමැති විලේ ඒ මායා කුසින් ලුම්බිනි සාල වනෝද්‍යානයේදී මෙලොව සව් මරුන් පරදවා ලෞතුරා වූ සම්මා සම්බුද්ධත්වය ලබාගත් ශාන්ති නායක වූ අමාමේනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සංසාර ගමන මාර්ගයේ සිද්ධ වුණු තවත් අනුවේදනීය සත්‍ය කතාවක්. කාලේ වැලිතලාවෙන් වැසී ගිය යටකිය දවස බරණැස් නුවර මහා ප්‍රතාප කියලා රජ කෙනෙක් රජකම් කරනවා. මහරජ පදවිය ලැබ කරවනවා චන්ද්‍රා දේවිය හායික් විනවා බන්දාසන සුම පෙරමග දනවා මිබඳු දෙයක් කාලකින් සිදු වෙනවා සිනහස සිත්වල උතුරායන්නේ මුව මදහසේ සතුට කියන්නේ නිසි කල්ලෙලබී මෙය සිදුවන්නේ බෝසත් කුමරා පිළිසිඳ ගන්නී. පින්වතුනි එදා මේ උතුම් වූ බෝධිසත්ව කුමාරෝත්පත්තිය ඒ විදිහට සිද්ධ වෙනවා. මහා ප්‍රතාප රජතුමාගේ චන්ද්‍රා දේවියගේ දාව උප්පත්තිය ලැබපු මේ කුමාරයා ඉපතුනාට පසුව පින්වතුනි එදා මුළු නගරෙම සැනකෙලි සිරි උතුරා යනවා රට
රටවැසියන් සන්තෝසෙන් ඉපිලි යනවා කුමාරයා උපන් නිසා රජු තුටු වෙනවා මිසිනිහස හිතේ තියන් කාලය යනවා මේ කුමරුට නම් තබන්න රජුද සිතන්නේ ඒ ගැන දත් බමුණන් මැදුරට ගෙන්වන්නේ උපන් නැකත හොඳින් බලා රජු තුටු වෙන්නේ ධර්මපාල කුමරු කියා නම කිතබන්නේ මිදං පල් කුමරු තෙමි සතුට වඩනවා මැණියන්ගේ තුරුලේ ඉඳන් සිනහනගනවා කවා පොවා නාවා පුතු ඇති දැඩි වෙනවා මාස 7ක් ගිය තැනේදී මෙය සිදු වෙනවා මාස 7ක් ගිය තැනේදී මෙය සිදු වෙනවා එදා මේ චන්ද්‍රා දේවියත් ප්‍රතාපද රජතුමත් දාව උප්පත්තිය ලැබපු මේ කුමාරයාට නමක් තියෙනවා ධර්මපාල කියලා. ධර්මපාල කුමාරයා පින්වතුනි එදා මේ විදිහට ජීවිතය ගත කරනකොට දවස් මාස 7ක් පමණ වයසට ගියාට පස්සේ මේ ධර්මපාල කුමාරයාව බලන්න අදහසක් පහළ වුණා පිය රජතුමාට. පින්වතුනි එදා මේ ධර්මපාල කුමාරයා වාසය කරන රාජමාලිගාව තවත් තැනක තියෙනකොට ධර්මපාල ප්‍රතාප රජතුමා වාසය කරන්නේ තවත් මාලිගාවක. ධර්මපාල කුමාරයාත් චන්ද්‍රා දේවියත් එක් මාලිගාවක වාසය කරනකොට දවසක් ආදරණීය පිය රජතුමාට පුතාව බලන්න අදහසක් පහළ වෙලා පින්වතුනි එදා තම පුතාව බලන්න මේ රජතුමා යනවා. රජතුමා එදා මහරජු සිය පුතු බැලුමට යනවා අනාගතය ගැන කරුණු සිතනවා මේ මොහොතේ තාව සිනෙහි වඩනවා රජ දේවිය දාරු වානලවනවා නෙලවින් ආදර කිරි කැටි පුතුනි නුඹ හින්දයි කිරි එරුණි දෙතානි
නුඹ මාගේ සීතිනුත්හා ගතිනි නැලවිලා නීදී යන්කෝ පුතුනි. පිංගුතුනි එදා මේ ප්‍රතාප රජතුමාට පුතාව බලන්න අදහසක් පහළ වෙලා පුතාව බලන්න යනකොට මේ ප්‍රතාප රජතුමා දකිනවා අර ආදරණීය සමන්ගේ ආදරණීය ස්වාමි දියණිය තම ආදරණීය පුත් කුමාරයාව කිරිටික දිදී නලව ඉන්නවා. වෙනද තමන් එනකොට නැගිටලා ගරු බුහුමන් කරන මැය අද රජතුමා එනවා දැක නැගිටින්නේ නැතුව ගරු බුහුමන් කරන්නේ නැතුව දරුවව නලවනවා. අන් ඒ වෙලාවේ පින්වතුනි එදා මහනිරිඳුගේ ඕද තේද සීත කැළඹෙනවා. කෝපය ටිකෙන් ටික මනසට ලං වෙනවා. නැහැ පුතු බලන්නී රාජුවා පසු යනවා. සිංහාසනී සිට වාදකයා කැඳවනවා. රත්මල් පැලඳ රතුගත් හත දවටනවා. ගෙල්ල සිඳ දමන කඩුවද අරගෙන ඉනවා. කාටද වද කරන්නේ අද විමසනවා. මහරජතුමා මේ විදිහට අන දෙනවා. සිත තුල තිබුණ කෝපයගෙන නිදන් කර මහරජතුමා අන කරෙන් එකවර හැඟුම් මර බද්දක යමිහිට වර කොයික්මනින් වර දේවිගේ තුරුලේ නැලවෙන පුතු අරන් වර. එදා සිංහාසනේ ඉඳලා වදකයාට අණ කරනවා. රත්මල් පැලඳගෙන රතු අත්පත දවටගෙන ගෙල සිඳ දමන කඩුවත් අරගෙන තමයි මේ ප්‍රතාප රජතුමා වදකයාට කතා කරන්නේ. වදකයාට කතා කරලා කියනවා අර රාජදේවියගේ තුරුලේ නැලවෙමින් ඉන්න මේ පුංචි පුත් කුමාරයාව අරගෙන ඉන්නට කියලා. පිංගුතුනි එදා රාජ නියෝගය ලැබුණට පස්සේ වදකයාට කිසිවක් කරන්න බැරි වෙනවා. රාජ නියෝගයෙන් එදා වදකයා මොකද කරන්නේ? රාජදේවිය ළඟට ගිහින් කියනවා රාජදේවිය නිමිය හොඳ හැටි ආහා ගන්න මට අනකලා පුත් කුමරා ගෙන එන්න බැහැ බැහැ තොපට මගේ මේ දරු වාදෙන්න ඉන්නෙමි මාමත් මහා
නිරිඳුව හමුවන්න මහරජු කෝපයෙන් වාගේ සිතමින්නේ දේවිය පුතු වඩාගෙන එතැනට වෙනුමෙන සමා උනවරදට කිරිදුන්නි යනුවින් කිය කියා දේවිය වැළපෙන්නි රාජදේවිය ළඟට ගිහින් වදකයා කියනවා ඔය පුංචි පුතාව අරගෙන ඉන්න කිව්වා මට. එනිසා මට ඔය ආදරණීය පුංචි පුත් කුමාරයාව දෙන්න කියලා. ඒත් රජතුමා නෙමෙයි පින්වත්තුනි, වදකයාන්ට නෙවෙයි මේ රාජදේවිය තමන්ගේ පුංචි පුත් කුමාරයාව දුන්නේ. රාජදේවිය එහෙම නොකලට පස්සේ රාජදේවිය විසින්ම තමන්ගේ ආදරණීය පුංචි පුත් කුමාරයාව වඩාගෙන රාජමාලිගාවේ සිංහාසනය ළඟට යනවා. අනේ රජතුමනි, ඔබතුමා එනවා මම දැක්කා. නමුත් මම මේ කිරිසප්පයට කිරි ටික දෙදී හිටපු නිසා මම නැගිට්ටේ නැත්තේ කියලා කියනවා. මෙන්න මෙහෙම කියපු මේ ආදරණීය බිරිඳ පින්වතුනි අහන්නේ නැතුව රාජදේවිය රජතුමා වදකයාට අනකරනවා. මෙන්න මේ විදිහට පින්වතුනි එදා මහරජාණන්ට දාරුසේනහස පාරදිනවා කෝපය ටිකෙන් ටික මනසට ලං වෙනවා නැහැ පුතු බලන්නේ රාජුවා පසු යනවා උතුරා දෙකකුලින් අල්ලාගෙන එනවා වියරුයි මිනිස් සිත ආශාවලින් බැඳී මහරජ අනට රජුගේ මිරුතුරු හඬ ඇහුණත් මෑණියන් වැළපෙන වියරු හඬ වදක මහරජ අනකරයි වදකයා වෙතම හඬ පොඩි මේ පොඩි පුතා තිය පිය දංගෙඩිය උඩ නැහැ මට ගරු කලේ ඇයි කියා පිය මට කළ වැරැද්දට දඬුවම් කරා පිය වදක යමි අනය හොඳ හැටි අසාපිය ඔය පොඩි එකාගේ අත් දෙක කපාපිය පිංගතුනි
කිසිම හිතක් පපුවක් නැතුව මේ රජතුමා වදකයාට අණ කරනවා. ඔය පුංචි කිරිසප්පයාව අරගෙන පුංචි කිරිසප්පයාව අරගෙන ඇවිල්ලා මේ දංගිඩිය උඩින් තියන්න කියලා. මවගේ තුරුලින් නැලවිමින් ඉඳපු මේ රත්තරන් ආදරණීය පුංචි පුතා පුදුමාකාර දාරක සෙනෙහසකින් හරිම සනීපෙට අර අම්මගේ තුරුලේ ඉන්නකොට වදකයා ඇවිත් මේ පුංචි පුතාව අත් දෙක කකුල් දෙකෙන් අල්ලලා කකුල් දෙකෙන් එල්ලගෙන ගිහින් පින්වතුනි එදා දංගිඩිය උඩ තියනවා. දංගිඩිය උඩ තිබ්බට පස්සේ පින්වතුනි මේ වදකයාට රජතුමා අණ කරනවා. ඔය පුංචි කිරිසප්පයාගේ අත් දෙක කපලා දාන්න කියලා. මාස 7ක් පමණ වයස ඇති රත්තරන් ආදරණීය පුංචි පුතාව පුංචි පුතාගේ අත් දෙක කපලා දාන්න කියලා අනකලාට පස්සේ පින්වතුනි රාජ නියෝගීන් වදකයාට කරන්න දෙයක් නැහැ. ඒත් ආදරණීය රත්තරන් අම්මා රජතුමා ළඟට ගිහින් සිංහාසනයේ ළඟ දණින් වැටිලා රජතුමාට කියනවා අනේ රජතුමනි ඇයිද සාමිනි මේ අන දෙන්නේ ඔබගේ නිදෝමි පුතා ඔහු නොවේ මේ වරද කෙරුවේ මමයි මගේ අත් ගනු කපා ඇයි පෙනෙන්නේ නැත්ද සාමිනි දංගෙඩියේ හඬනවා පුතා කරන වාදයක් මට කළ මැන පුතුට වාද දෙන්නට එපා පුතුට වාද දෙන්නට එපා මොනවා කිවත් නෑ මහරජු අහන්නේ පෙන වෙන සක් කරන්නේ වේගින් කටුව පුතු ළඟටයි ඇදෙන්නේ වදකයා පුතුගේ අත් කපලා දමන්නේ මහරජ අන්නට
දරුසිනි හස පවතිනවා දංගෙඩියෙන් වැටුන අත් බිම දංගලනවා හඬ හඬ මෑණියන් අහුලනවා උකුලේ තියාගෙන සිඹ සිඹ වැල පෙනවා පිංගතුනි කිසිම හිතක් පපුවක් නැතුව අර රත්තරන් ආදරණීය දරුවාගේ සම්පූර්ණ මුළු ජීවිතින් භාගයට භාගයක් අර ආදරණීය රත්තරන් දරු පැටියාගේ අද්දක කපලා දැම්මට පස්සේ මාස 7ක් පමණ වයසති රත්තරන් කිරි කැටියෙකුට ඒ දුක කොහොමනම් දරා ගන්නද පින්වතුනි එතනින් නැවතුනේ නැති ප්‍රතාප රජතුමා එදා මව වැල පුණත් අපරාධය ඇසින් දැක පවතින නොදත් නොමදත් ගති අහිංසක යලියන කරයි නාරපානු වාගේ සිතින් සැක කපපිය කාකුල් දෙක කපපිය කාකුල් දෙක දේවියනි පායෙහි හිමියනි පවසනවා ජීවය ටිකෙන් ටික මනසට ලං වෙනවා අසරණ පුතා දංගෙඩියේ වැළපෙනවා දෙකකුල වෙන්ව බිම වැටිලා දඟලනවා පින්වතුනි කිසිම හේතක් පපුවක් නැතුව ප්‍රතාප රජතුමා අර වැද්දාට අන කරනවා ඔය පොඩි එකාගේ අත් දෙක කකුල් දෙක සම්පූර්ණයෙන් ගලව ගන්නට ඒ අත් දෙකයි කකුල් දෙකයි කපලා බිම දැම්මට පස්සේ කඳ විතරක් අර දංගෙඩියේ උඩ ඉතිරි වුණා මහා හයියෙන් වේදනාවට කෑග ගහ රත්තරන් ආදරණීය පුංචි පුතා මාස 6ක් පමණ වයසති රත්තරන් ආදරණීය පුංචි පුතා තමන්ගේ ආදරණීය රත්තරන් අම්මාගේ හිතට දුකක් දීලා ඒ විදිහට අත් දෙකයි කකුල් දෙකයි කපලා ගත්තා පිංගතුනි ප්‍රතාප රජතුමා මහා හයියෙන් සිනහසිසි ඒ සතුට විඳිනකොට පිංගතුනි එතනින් නැවතුනේ නැහැ
ඒ ප්‍රතාප රජතුමා පින්වතුනි ආදරණීය රත්තරන් අම්මා රජතුමා ළඟට ගිහින් දණින් වැටිලා රජතුමාට කියනවා අත් දෙක නැති වුණත් කකුල් දෙක නැති වුණත් කමක් නෑ මට කඳ විතරක් තියෙන මගේ රත්තරන් ආදරණීය පුංචි පුතාව දෙන්න කියලා ඉල්ලුවාද පින්වතුනි එදා නැහැ දේවියට ටිකවත් හමුවන්නේ කාටද දෙවියනි මේ දුක පවසන්නේ රතුලේ විලක පුතු අත පාය දඟලන්නේ පුතුගේ බෙල්ල කැපුමට රජු අන දුන්නේ පුතුගේ බෙල්ල කැපුමට රජ අන දුන්නේ දෑත දෙපාය නාලියනු දැක අම්මා හඬනවා ඈත මෑත බලමින් පිලි සරණ සොයනවා කැපුව බෙල්ල දුටුව ගමන් තව කැළඹෙනවා ඒ සියල්ල තුරුළු කරන් සිනහ නගනවා සිනහව නැගෝ පරදින කෝ කිල මට නැති වුණා මාලද ආශිර්වාදේ නැතිවද දරු සිනෙහි පිළිබඳ අව බෝධේ මොන හිතකින්ද කෙරුවේ මේ පින්වතුනි කිසිම හිතක් පපුවක් නැතුව අර ප්‍රතාප රජතුමා තමන්ගේ ආදරණීය පුංචි පුත් කුමාරයාගේ අත් දෙක කපල ගත්තා ආදරණීය රත්තරන් අම්මා අත් දෙක කපල ගන්නවා දැක්කහම රජතුමා ළඟට ගිහින් පළවෙනි වතාවට සමාව ගත්තා දෙවනි වතාවෙත් වදකයාට කතා කරලා පුංචි පුතාගේ මාස 7ක් පමණ වයස ඇති රත්තරන් දරු පැටියාගේ කකුල් දෙකත් කපල ගන්නවා
කකුල් දෙකයි අත් දෙකයි බිමට හරියට දියෙන් ගොඩ දාපු මාළුවෙක් නැගිටලා වගේ දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ සීසීකඩ අත ඒ අත් දෙකයි කකුල් දෙකයි දඟලන්න පටන් ගන්නවා. අර ආදරණීය හදවතක් තිබුණු ප්‍රතාප ආදරණීය රත්තරන් අම්මා පින්වතුනි අර ආදරණීය රත්තරන් ආදරණීය පුංචි පුතාගේ බෙල්ල කපල දැම්මට පස්සේ අර අම්මා පින්වතුනි දා පපුවට ගාගාත් දෙක රජුට කියනවා නැහැ කිසිවක් පිළිගත්තේ සැකය දිනනවා දේවිය කොපමණ හැඬුවත් වදය කෙරෙනවා අහිමාල නැමැති වදය දෙන්නට යනවා අහිමාල නැමැති වදය දෙන්නට යනවා අත්පය නොමැති කඳ අහසට විසිවන්නේ ගත මිස සිතක් නැති රජෙකුයි කියවන්නේ පෙති පෙති කපනවා කොහොමද බලමින් ඉන්නේ වද්දමල් පෙති කපනවාගේ කපමින් හදවත පිරි ඉතිරි යන දුක නිම්මා ඒ මස් අහුලගෙන ආදර බර අම්මා පිලිසරණක් වෙන්න කිසිවෙකු නැහැ නිම්මා දුක කිය කියා මහරජගේ වට යයි අම්මා මොහොතක් නුඹ නැතිව මට බෑ ඉන්න යාලී ඇය පසුබුනේ අපමණ දුක් ගංගක වෙලී එය නැති උනිත් කනගාටුවේ හඳුරේ ගිලි අම්මා මැරි වැටුණා ඇගේ පපුව පැලී අම්මා මැරි වැටුණා ඇගේ පපුව දාරක සෙනෙහස හදවතේ තිබුණු මේ රත්තරන් ආදරණීය අම්මාට තමන්ගේ ආදරණීය රත්තරන් දරු පෙටියට මේ සිද්ධ කරන සාපරාදී ක්‍රියාව දිහා බලාගෙන ඉන්න බැරුව
අර පුංචි පුතාගේ මස් කැබලි ටික සම්පූර්ණයෙන් අතට අරගෙන රාජමාලිගාව පුරාවටම දුවේවිත් පින්වතුනීදා ඒ ආදරණීය හදවතක් තිබුණෝ ආදරණීය රත්තරන් අම්මා තමන්ගේ හදවතේ ඇතිවුණු මේ දුක වේදනාවත් එක්ක ඒ විදිහට දුක කියා කෑක ගහ ගිහින් අවසානයේට රාජමාලිකාවේම පප්පුව පැලිලා එයත් මිය දුනා. අන්තිමේට පින්වතුනි අර ප්‍රතාප රජතුමා රාජදේවියගේ මල සිරොරත් පුංචි පුතාගේ මල සිරොරත් අරගෙන ගිහින් ආදාහනය කරලා හත් මහලකින් යුක්ත වූ මිස් රාජතුමා වාසය කරන රාජමාලිගාවේ සිංහාසනේ වාඩි වෙලා ඉන්නකොට පින්වතුනි අර පුංචි පුතා දන් ගෙඩිය උඩ කෑ ගගා වේදනාව විඳපු විදිහ අර දන් ගෙඩිය උඩ කෑ ගගහ වේදනාව විඳපු විදිහ පුංචි පුතා කෑ ගහපු හඬ මේ රජතුමාට මුළු රාජමාලිගාව පුරාවටම දෝංකාර දිදී ඇහෙන්න පටන් ගත්තා. බලන තනක් වේනම් මේ හැම තැනකම චිත්‍රපටයක් වගේ මේ සිදුවීම පේන්න පටන් ගත්තා. අවසානයේට කළ දේ ඵල දේ කියන නියත ධාමත අනුව දිට්ඨ ධම්ම වේදනීය ඵල විපාක කර්මයේ පටිසංදුන්නේ සත් මහලකින් යුක්ත වූ මාලේ උඩුමහන් තලාවේ සිංහාසනේ වැඩ ඉන්නකොට මේ රජතුමා ඉබේටම අර රාජමාලිගාවේ මාලයට ලෑලි ඉබේටම පැලිලා පාතම මාලයට හත්වෙනි මහලේ ඉඳන් පාතම මාලයට කඩාගෙන වැටෙනකොට මහ පොළවටත් මේ දුන්නු දුක මහ පොළවටත් මේ දුන්නු වේදනාව දරා ගන්නට බැරි වෙලා පින්තුනි මහ පොළව දෙපැත්තට වෙන් වෙලා අර ප්‍රතාප රජතුමා අවීචි මහා නරකේ උප්පත්තිය ලබනවා. කළ දේ ඵල දේ කියන නියත දහමට අනුව තමන්ගේ ලෙයින් මසින් උපන් ආදරණීය රත්තරන් දරු පැටියාව අමුවේ මේ විදිහට ජීවිතය විනාශ කරලා දානකොට ප්‍රතාප රජතුමා අවීචි මහා නරකේ දුක් විඳිනවා. ප්‍රතාප රජතුමා අවීචි මහා නරකේ දුක් විඳිනකොට රත්තරන් හදවතක් තිබුණු වර ආදරණීය රත්තරන් අම්මා තමන්ගේ ආදරණීය පුංචි පුතාට තිබුණු ආදරය කරුණාව නිසාම ඇගේ ජීවිතේ තමන්ට දරා ගන්න බැරි දුකින් වේදනාවෙන් ඇගේ ජීවිතයට සමුදුන්නා. පින්වත්නි අම්මා කෙනෙකුට ආදරණීය ආදරය කරුණාව දයාව හදවතේ හංගගෙන දස මාසයක් කුසේ තියාගෙන තමන්ගේ ලේ ටික සුදු පාට කිරට හරවලා ආදරයත් කරුණාවත් එක්ක පවනකොට දරුවෙකුට අම්මා කෙනෙක් තරම් ආදරය කරන කෙනෙක් තවත් ලැබෙ නැති තරම් ඒ උතුම් ආදරණීය මව් සෙනෙහසට අපගේ උපහාරයම වේවා සාදු. අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ ටීජී ඥානවතී ආදරණීය මෞතුමියට, ඉනන්දාවතී ආදරණීය ලොකු අම්මට, කේම් විසෝමණිකේ පුංචි අම්මා ඇතුළු
වර්ග පරම්පරානුගත මළගිය ඥාතීන් වෙච්ච තම ආදරණීය මව්වරුන්ට මව්වරුන්ට ඥාතීන් වෙච්ච පුංචි අම්මාවරුන්ට පින් අනුමෝදන් කරන්නට මේ උතුම් වූ පින්කමේ ප්‍රධාන දායකත්වයන් ගෙන කටයුතු කරන්නට යෙදුණා ටීජී ධම්මිකා කුමාරී මහත්මිය මේ උතුම් වූ පින්කමේ ප්‍රධාන දායකත්වයේ ගෙන කටයුතු කරනකොට මේ පරලොව ගිහිල්ලා මාස 3ක් ගත කිරීම නිමිති කරගෙන ටීජී අනෝමා පුෂ්පකාන්ති සහෝදරියට ටීජී පාලිත කුමාරසිංහ සොහොයුරාට සිත ප්‍රාර්ථනා කරනවා කියන ප්‍රාර්ථනාවත් හිතේ ඇති කරගෙන මේ උතුම් වූ පින්කම මේ විදිහට සිද්ධ කරන්නට යෙදුණා ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නට යෙදුණු පිනැති ඔබ අප හැමදෙනාම ටීජී ධම්මිකා කුමාරී මහත්මිය විසින් සිද්ධ කරන්නට යෙදුණු උතුම් වූ පින්කමේ අනුභවයෙන් එතුමියගේ ඒ උත්තරීතර වූ ප්‍රාර්ථනාවන් සඵල වේවා සමෘද්ධිමත් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ උතුම් වූ ධර්ම දේශනා පින්කම ශ්‍රවණය කරන්නට යෙදුණු පින්වත් ඔබ සියලුම දෙනාටත් මේ උතුම් වූ පින්කම වෙනුවෙන් සම්බන්ධ වුණු අතහිත දුන්නු ආවගිය නොගිය හැම සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් මේ උතුම් වූ කාව්‍යමය දේශනාව මෙතකින් නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. කවුරුත් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. මේ විදිහට මේ ගාථාවන් කියවන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං චබුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. හොඳයි ඔන්න වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිච්ඡතු. අද උතුම් පොසොන් පුර 15ක් පොහොය දවසේ විශේෂ කාව්‍යමය ධර්ම දේශනාවට වැඩම කොට වදාළේ මීගමුව අඟුරුකාර මුල්ලේ ශ්‍රී මේදංකර සුමේද මූලික පිරිවෙනේ පරිවර්ණාධිපති අක්කර පහන ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති කාව්‍ය විශාරද කාව්‍ය ශිරෝමණී රාජකීය පඬිත රූපවාහිනී ගුවන් විදුලි ධර්මදේශක තෝරපිටියේ සරණ ස්වාමින් වහන්සේ. ඉතින් උන්වහන්සේට අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. මේ සිද්ධ කරා වූ ධර්මදේශනාවේ ආනිසංසයෙන් උන්වහන්සේ කරන ආගමික ශාස්ත්‍රීය කටයුතු දිනෙන් දින සාර්ථකත්වයට පත් වෙන්නත් උන්වහන්සේගේ ඒ කටයුතු සාර්ථකමත් වෙලා මේ රට ජාතිය සුරකින්න උන්වහන්සේට දීර්ඝායු සම්පන්නිය නිදුක් නිරෝගී සම්පන්නිය ළඟා කරගන්න මේ ධර්ම දේශනාව සිද්ධ කරා වූ ආනිශංසය නිතැතින්ම ලැබෙත්වා කියලා අපි සීලම දෙනා ප්‍රාර්ථනා කරමු.